සියලු දෙනාටම පින්බර දවසක් ඒවා. ඉතින් අද තමයි අපේ සාංගික දාණය දෙන දවස. ඉතින් අපි මුලින්ම පිරිකර ටික අපේ සාලෙට ගෙනාවා. ස්වාමින් වහන්සේලාගේ ආසනද සකස් කරගෙන ඊට පස්සේ අපි සූදානම් කරා පළතුරු ටික. කහට පිපෙන හින්දා අපි දෙහි යුෂ ස්වල්පයක් මේ පළතුරු වලට එකතු කරගත්තා. ඉතින් අපි වතුර බෝතල්ද මේස උඩ තියලා තිබුණා. ඒ වගේම තමයි රසම් සහ තැඹිලි වතුරද අපි වෙනම අපි සූදානම් කරලා තිබුණා. මේ තමයි ධාතු කරඬුව වඩම්මන අවස්ථාව. ඒ දරුවන්ට පුළුවන් ආකාරයෙන් හොඳට බලන්න. අවශ්‍ය කරන මේ කේක් ගාවා දීලා කලෙන් සාදු සම්පායන කරලා ඒක මේ වීමේ ඔබේ යුතුයකමේ ස්තුතියි. ඉන්පසු අපට තිබුණේ දාණය උන්වහන්සේලාට පිළිගන්වන්න. පිරිකර පූජාවෙන් පසු අපි පැන් වඩන්න සූදානම් වුණා.
ආකාරයටයි වැඩ කටයුතු නිමාවට පත් වුණේ. ඉතින් මේ පින් කටයුත්ත වෙනුවෙන් අසල්වැසී සහයද අපට නොඅඩුව ලැබුණා. එයාලට කෘතඥ වෙන අතර වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම මෙතනින් සමුගන්නවා.